හේ ඉතින් මං අද දෙකක් එක බොන්න පුළුවන් නිවි හැනිල් බලන්න පුළුවන් වීඩියෝ ගන්න මේ ගෙනාවේ. මේක ඇත්තම කිව්වොත් මම ප්ලෑන් කරන් හිටපු වීඩියෝ එකක් නෙමෙයි. නිව් එකක් එනවා ඒ වගේම Stranger Things Volume 2 එක රිලීස් වුණ හින්දා වීඩියෝ එකක් ගේන්න නැතුව වෙලි ඉන්න බෑ වගේ. ඉතින් ඒ හින්දා තමයි මේක ගෙනාවේ. අපි ඉතින් මුලින්ම පොඩ්ඩක් Stranger Things එක ගැන කතා කරලා ඉමුකෝ. Stranger Things එකේ අපිට Volume 2 එක ඇත්තම කිව්වොත් පවර්ෆුල් ටූල් එකක් උන්නේ නැහැ. කොටිමුක තර මුල් එපිසෝඩ් 4න් පට්ට පොටෙන්ෂල් එකක් දුන්නේ කෙනෙක්. හැම එපිසෝඩ් එකකම තිබ්බ පොටෙන්ෂල් එකක්. මේකෙත් අර එපිසෝඩ් 5 6 වල ඒ තරම් පොටෙන්ෂල් එකක් තිබ්බේ නැති වුණත් පොඩි මේකක් තිබ්බා. ඒත් අර වොලියුම් 1 එකේ දුන්න පොටෙන්ෂල් එක අර වෙනම කොටිමුකතර වොලියුම් 1 එක වෙනම සීසන් එකක් වොලියුම් 2 එක වෙනම සීසන් එකක් වගේ මට ෆීල් වුණේ. මම දන්නේ නැහැ කියලා. දැන් අපිට වොලියුම් 1 එකේ එන්ඩ් එකෙන් දුන්නේ හයිප් එක ඉතුරු වොලියුම රිලීස් වෙනකම් රිලීස් වෙලා ඉවරලා තමයි මේ හයිප් එක තියෙනකම්ම තරම් පවර්ෆුල් ටූල් එකක් වුණා. ඒ වොලියුම් 2 එකේ එපිසෝඩ් 7 ඉවරනේදී කිසිම හයිප් එකක් නැහැ. කොටිම කිව්වොත් කොහොමද කියනවා නම් ඒක හයිප් එකේ ඩවුන්ග්‍රේඩ් එක මට ඊළඟ එපිසෝඩ් 8 එක රිලීස් වෙන්න තියෙන වෙනකන් තියෙන හයිප් එක විනාඩි 5ක්වත් තිබ්බේ නැහැ. කොටිම කිව්වොත් මට මං හිතාගත්තා තව දවස් 5යිනේ තියෙන්නේ කියලා. ඒත් මං හිතනවා තව ඔක රිලීස් වෙන මාසයක් තිබ්බොත් මං හිතා ගන්නවා මාසෙයිනේ තියෙන මාස ඉවස ගත්ත හැකියි කියලා. ඒත් මං වොලියුම් 1 එකේ එපිසෝඩ් 4 ඉවර වුණාම මට දැන් බලන්නේ නැද්ද වගේ පට්ටම හයිප් එකක් තිබ්බා. මං දන්නේ කතාවේ මොන අඩුපාඩු එතනින් වුණාද කියලා. හරි අපි බලමුකෝ වොලියුම් 2 එකේ කේස් එකක් විදිහට ගොඩක් කට්ටිය මීම්ස් හැදුවා. ඒ වගේම සමහර කට්ටියගේ මික්ස් රිවිව්ස් ආවා. ගොඩක් බෑඩ් රිවිව්ස් ගොඩක් ආවා. ඒක තමයි අපේ විල්ගේ අර අන්තිමට පෙනෙන සීන් එක. ඒක මට අවුලක් නෑ. මොකද අපි දන්නවා ඒකේ මට ඩබල් සයිඩ් තියෙන මික්ස් රිවිව්ස් විදිහට ගත්තොත් ඒකේ පොසිටිව් නෙගටිව් දෙකක් තියෙනවා මට. පොසිටිව් විදිහට ගත්තොත් අපි දන්නවා කොහොමද මේක අපේ මේන් ස්ටෝරි එකේ ලාස්ට් එපිසෝඩ් එකට කලින් එපිසෝඩ් එක. සෝ අපේ කැරක්ටර්ස් කොහොමද අර එකට ගෙදර වෙන්න තියෙන සීන් එකක් විදිහට ඇටච් කරන්න පුළුවන් පවර්ෆුල් සීන් වලින් එකක් තමයි මේක. එකක් කියන්නේ මේක තමා තියෙන්නේ මෙතනින් එහාට වෙන සීන් නම් මගේ ඔලුවටත් ඇත්තටම කිව්වොත් ආවේ නැහැ. එතනින් අර අනික අපි ස්ටෝරි එකේ පැත්තෙන් ගත්තොත් ඇත්තටම කිව්වොත් කැරක්ටර් එකට ටිකක් අර ෆ්‍රී මයින්ඩ් එකක් හදාගන්න පුළුවන් ඒගොල්ලන්ගේ දන්න හැමෝටම එයාගේ තියෙන අදහස් කියලා දුන්නාම. බට් මේ කතාව මට පොසිටිව් සයිඩ් එක එතනින් ගත්තොත් නෙගටිව් සයිඩ් එක ඇයි මේකට මෙච්චර වෙලා ගත්තේ? මෙච්චර දිග කෑල්ලක් හැදුවේ ඇයි කියන එක මට වෙන ප්‍රශ්නයක්. ඒ විල්ගේ සීන් එකට අනික අපි දන්නකො මම Netflixලා LGBTQ පැත්තට පුෂ් කරනවා කියලා. බට් ඒක වෙනම හයිලයිට් කරලා එහෙම කෑල්ල මෙච්චර දිගට දෙන්න ඕනේද කියලා හිතුණා. ඒක මන් දන්නේ අපි දන්න විල්ගේ කියලා. ඒක ඒ උනට එච්චර අවුලක් වෙලා තිබ්බේ නෑ. පොඩි මොකද එපිසෝඩ් 4 වලට එනකම් මේක කොහොමත් අවුලක් උන්නේ. ඊට පස්සේ අවුලක් උනේම නැති තරමට ඕන එකක් වෙද්දින් වගේ කියලා හිතුණා. ඒ තරම් ඒ කැරක්ටර්ට හොඳ ඩෙවලොප්මන්ට් එකක් දීලා ආයි එපිසෝඩ් 7 වලදී මේක දුන්න එක අමුතුවෙන් මෙන්ෂන් කරන එක අනේ මන්ද. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඇත්තම කිව්වොත් ඔතනින් විල් ගේ කෙනෙක් කියනකම්ම විල් ගේ කෙනෙක් නොදැන හිටපු හිටියා. සෝ ඉතින් එතන එක පොයින්ට් එකක් ඒගොල්ලන්ට තියෙනවා. ඒ හින්දා මේ පොයින්ට් එක අපි මික්ස් රිවිව්ස් එක්ක අතහැරලා දාන්න පුළුවන් කැලක් කියලා හිතමුකෝ. මට ප්‍රශ්න මේක මේ කැල රෙකෝඩ් කරන පැය 12ක් මේගොල්ලන්ට කියාලු. පැය 12ක්. ඕකේ අපි හිතන්නේ නැතුමුකෝ. ඊට පස්සේ ඊළඟ පාර්ට් එක විදිහට ගත්තොත් අපේ මැක්ස් ඊට පස්සේ හෝලිගේ සීන් එක. ඒක අවුලක් නෑ. එදිනගේ සයිඩ් බෑග්ග්‍රවුන්ඩ් එකේ අපේ හෝලිගෙත් හොඳ කැරක්ටර් එකේ ඇක්ෂන් කියන්නේ එයාගේ ඇක්ටිං පැත්තෙන් ඒ වගේම ඒ රෝල් එක හොඳට ප්ලේ වුණා එතනින්. එතනින් ඊට පස්සේ ඒ දෙන්න අර ආපහු අර ඒගොල්ලන්ගේ ඇත්ත ලෝක වලට එන ඒ ලොකේෂන් එකට ආවම මට තියෙන ප්‍රශ්නේ ඉතින් තනිකර ඕනට එඩි මොටිවේට් කතාව දික් වුණා කියලා මට හිතුණා. එච්චර මොටිවේට් කතා හොල්ට මන් දන්නේ ඒක තනිකර මීම්ස් ඇත්තම කිව්වොත් මේ වොලියුම් 2 එක ගොඩක්ම තනිකර මීම් වොලියුම් එකක් වුණා. ඒකට ඇත්තම කිව්වොත් ඒකට තියෙනවා හේතු ගොඩක්. කොටින්ම කිව්වොත් ඒ දෙන්න එතන කතා කරන මොටිවේට් එක සාමාන්‍යයෙන් මම වුණා නම්
ඔය වගේ escape වෙන්න දෙන එක ඕන දෙයක් ඉදින් කිව්වම මම escape වෙනවා. හරි මෙතන තනි කරන්න බෑ කියලා කියමුකෝ. but motivate කතාවක් මෙච්චර දික් වෙන එකක් මං ඇනිමි බලලා තියෙන ඇනිමි එකකවත් අනේ මන්ද මෙහෙම motivate එකක් තනි කර මීම්ස් හදලා තියෙන podcast මීම් එකක් කියලා. podcast එකක් වගේ තමයි සිරහට හෝල්ට මෙච්චර motivate කියන්න තරම් ඇත්තම කිව්වොත් ඒක ප්ලොට් ආම එකක් කොහොමද අපි දන්නවා ස්ට්‍රේන්ජර් තින්ග්ස් එකේ තරම් ප්ලොට් ආම නෑ කියලා. මොකද මේක ඉට් නෙමෙයි ඉට් උනා නම් මෙච්චර ප්ලොට් ආම නෑ. අනික අපි දන්න අපේ වැක්න කියන්නේ ඉතින් පෙනිවයිස් නෙමෙයි සෝ මේක ටිකක් අර ෆැමිලි පැත්තට බරව හදන ටීවී සීරීස් එකක් ඉඳ ඉස්සර ඩාර්ක් කරන්නත් බෑ. ප්ලොට් ආමර් තොගයක් තියෙන සීසන් එකක් මේක අනිත් සීසන් වලට වැඩි මේක ගොඩක් ප්ලොට් ආමර් තිබ්බා. ඒ කියන්නේ එච්චර අපි ලොකුට හයිලයිට් කරන්න නැති මොකෝ. ඉතින් අර ඒ දින කන්වර්සේෂන් එක ඇත්තම කිව්වොත් ඒක දිග වැඩි. අන්නේ කෑල්ල තමයි කියන්නේ මේ සීසන් එකේ තිබ්බේ unnecessary scene දිග වැඩි එච්චර. ගොඩක් unnecessary කෑල්ල දාලා වගේ මේවා දිග වැඩි. ඇයි තියෙන්නේ කියලා හිතෙනවා. එකක් තමයි අපේ ජොනතන් ඇන් නැන්සිගේ scene එක. ඒක හරි. මම මුලින්ම කියන්නකෝ මම කලින් වීඩියෝස් වලදී කිව්වා සමහරට මේක මැරෙන කැරක්ටර්ස්. but මේ සීසන් එකේ මේ වොලියුම් 2 බලුවා පස්සේ මට හිතාගන්න බෑ කවුද මැරෙන්නේ කියලා. දැන් නම් මට හිතෙන්නේ එකෙක්වත් මැරෙන්නේ නැතුව ඉඳීද දන්නෙත් නෑ. නැත්තම් ඔක්කොම මැරෙන්නෙත් නෑ හැබැයි. අනේ මන්ද. but තාම දැන් නම් මට අර ජස්ටින්ගේ ඇන් ස්ටීව්ගේ එක තියෙනවා. අර ජොනතන්ගේ තිබ්බ සස්පීෂියස් එක ඇත්තම කිව්වොත් චුට්ටක් අඩු වුණා මේ නැන්සිගේ ජොනතන්ගේ සීන් එක. ඒ සීන් එක ඇත්තම කිව්වොත් අර මට මුලින් හිතාගන්න බෑ ඒක බ්‍රේක් අප් එකක්ද නැත්නම් එන්ගේජ්මන්ට් එකක් වුණාද කියලා. but හරි අපි ඩෆර් බ්‍රදර්ස්ලා කියලා තියෙන එක බ්‍රේක් අප් එකක් කියලා but මං එච්චර රොමෑන්ස් පැත්තට නෑ. ඇත්තම කිව්වොත් මම රොමෑන්ස් එකට කැමතිත් නෑ. මට එච්චර පේන්න බෑ. මම සමහර ලව් කරන සීන් එච්චර ඉන්ට්‍රෙස්ට් නැති. ඩයල් එකක් මට ඇලර්ජික් වගේ. but ඒ දෙන්නගේ කැරක්ටර්ස් දෙකේ හොඳ කෙමිස්ට්‍රි එකක් තිබ්බා. මං දන්නේ මේකට බ්‍රේක් අප් සීන් එක දැම්මේ කියලා. අනික ඒක බ්‍රේක් අප් සීන් එක නෙමෙයි ඕල්මෝස්ට් එක එන්ගේජ්මන්ට් සීන් එකකින් මගේ පැත්තෙන්. අපි එහෙම හිතමුකෝ. ඊට පස්සේ අපේ එලවන්ගේ එක එයාගේ කැරක්ටර් එකට ලොකු තිබ්බේ නෑ මෙතන රන් කරන්න. අපේ කාලී හිටියා කාලීත් එක්ක අර ඒගොල්ලෝ ඒ දෙන්නා වගේ වෙනම සීන් එකක් යනවා. අනික ගොඩක් උන් කාලිට කැමති නෑ. ඇත්තම ඔව් කාලියේ කැරක්ටර් එක පැත්තෙන් ගත්තොත් එයාගේ තියරි එක ඇත්ත. එයාගේ තියරි එකේ තියෙන ඇත්ත එකට ගන්න පුළුවන් මොකක්ද කියන්නේ සාධාරණ භාගයේ ඒ සාධාරණ බව අර නෝමල් ෆෑන් කෙනෙක් බලලා දියා ඒක හිතන්නේ නැහැ. කොටිම ගොන්නියන් අර අපේ වෙග්නරත් ඇඩිය කාලෙට පට්ට හේට් එකක් ඉතින් ඇති වුණා. මෙච්චර කාලයක් සීසන් වල දෙකක විතර හිටියෙත් නෑ. බට් එක පාටම ස්පෝන් වෙලා ආයි හේටින් වෙන කැරක්ටරයක් වුණාම කිසි ෆෑන් බේස් එකක්වත් නැතුව ඒක සාධාරණ. ඒ වගේම අපි දන්නවා දැනට විලන් කෙනෙක් නෙමෙයි. බට් අපි දන්නේ එපිසෝඩ් 8 වලදී පාට විලනස් රෝල් එකක් ප්ලේ කරයිද කියලා අපේ කාලේ ඒක අපි ඉස්සරහට බලමු. ආයි මට කියන්න ඕන අපේ හෝලිගේ සීන් එකෙන් පොඩ්ඩක් මේගොල්ලන්ට LGBTQ එක ෆෙමිනිසම් පැත්තට ගිහිල්ලා තියෙනවා කියලා හිතනවා. ඒක මගේ අයිඩියා එකක් විතර ඉච්චර හිතන්න ඕනේ. මේකේ වගේ ගොඩාක් අර මේවා තිබ්බමට ඒකයි මට එහෙම හිතුනේ. ඊට පස්සේ අපේ මට මේකේ තිබ්බ හොඳ කැලලා තමයි ඩස්ටින් and අපේ ස්ටීව්ගේ පාර්ට් එකේ කැලේ කියන්නේ මම ගොඩක් අර බලලා දෙන මම කොහොමත් කතාව බලවම ඉමෝෂනල් සයිඩ් එකක් තිබුණා. මම එච්චර නොකොට ඉමෝෂනල් සයිඩ් එක හිතන කෙනෙක් නෙමෙයි බලන කෙනෙකුත් නෙමෙයි. මම සාමාන්‍යයෙන් ඒකට රියැක්ට් කරන කෙනෙකුත් නෙමෙයි. ඒක කතාවේ කොච්චරට කියන්නේ හයිප් මූවමන්ට් එකක් තිබෙද්දී ඒක අර ඔල්වෙන් එනවා මිසක් හයිප් එක මට ඒක අර රියැක්ෂන් එකක් විදිහට පිට වෙන කෙනෙක් නෙමෙයි. ඒක මම දන්නේ මගේ අවුලක්ද කියලා. බට් ඒ ස්ටීව් ඩස්ටින්ගේ සීන් එකේදී මං ඇඬුවේ නැති වුණත් අඬන්න වගේ මගේ කඳුළු පිරුණා. ඒ වගේ සීන් එකක් ඒකේ තිබ්බා. ඒ හින්දා ඒ කෑල්ල ඇත්තම ප්ලස් පොයින්ට් එකක් දෙන්න පුළුවන්. අර මේකේ සමහර සිද්ධි මේක ගලාගෙන ගිය විදිහ තමයි අවුල. මං රෙකමන්ඩ් කරන්නේ මේක වොලියුම් 3කට නැත්නම් ඒක වොලියුම් 2කට කල්ලා සීරීස් එක ගියා නම් මේක මීටෙඩිය හොඳ වෙන්න තිබ්බා. අනික අපි කලින් ගෙස් කරා වගේ කියන්නේ අපිට මට ඒක කලින් දෙව පැත්තකට හිතුණා. මොකද කිව්වොත් අපේ Stranger Things First Shadow කියන එක මේකට කනෙක්ට් වෙයිද නැත්නම් කනෙක්ට් නැති වෙයිද කියලා මං හිතන්නේ 90%ක් විතර රිලේට් වෙනවා මේකේ දුන්න හින්ට් වලින්. ඒ හින්දා
මේගොල්ලෝ ඒක ස්ටෝරි එක අපිට පේන්නේ නැයිද දන්නේ නැහැ. නැත්නම් අපිට ස්ටේජ් ඩ්‍රාමා එක බලන්න විදිහක් නැහැ ගොඩක් දුරට. හැම ෆෑන් කෙනෙක්ටම. ඒ හින්දා මූවල මොකක් හරි දෙන්න ඕනේ අපිට පිළියමක්. අනික මං හිතන්නේ අපිට එපිසෝඩ් 8 එකකින් තව එපිසෝඩ් එකකින් එච්චර දෙයක් කරන්න පුළුවන් නේද කියලා. මේගොල්ලන්ට රිවීල් කරන්න ගොඩක් ප්ලොට් එකේ ගොඩක් දේවල් තියෙන. ඒ වගේම බෑග්නග බෑස් ස්ටෝරි ගොඩක් තියෙනවා. ඊට පස්සේ අපිට මේක එන්ඩින් එකක් දෙන්න ඕනේ. ඒ වගේම මේක ලාස්ට් සීසන් එක ඒ ඔක්කොම පැය දෙකක එපිසෝඩ් එකට ඉන්ක්ලූඩ් කරන එක පට්ට ටැලන්ට් එකක්. ටැලන්ට් එකක් කියන්නේ පුළුවන්ද කියන තරම්ම ලොකු ටැලන්ට් එකක්. ඒ හින්දා අපි බලන්න ඕනේ කොහොම වෙයිද කියලා. අනික මේක 11ගේ මන් දන්නා මිලීගේ කොහොමද ඒජ් එකත් එක්ක එහෙම වෙනවා. බට් මූණ දැක්කම චැඩ් මූණක් ඇවිල්ලා දින අපේ මිලීට එක යා ඒ වගේ. ඉතින් ඔය වගේ සිද්ධි තමයි මට ස්ට්‍රේන්ජර් තින්ග්ස් එකේ තියෙන. මම මේක ලොකුවට එක්ස්ප්ලනේෂන් එකක් විදිහට දෙන්න හිතුවේ නෑ. මේක අතර හදිස්සිය නිව් එකත් එක්ක ගෙනාපු වීඩියෝ එකක්. ඒ වගේම මේක තව කතා කරන්න අඩුපාඩු ගොඩාක් ඇති. මේක මම පොඩ්කාස්ට් එකක් වගේ කරන වීඩියෝ එකක්. ඉතින් ඊට පස්සේ ඉතින් දැන් අපේ නිව් එක එනවා. නිව් එකට ඩෙරි වෙලා ඉන්න අපි ස්ට්‍රේන්ජර් තින්ග්ස් පාර්ට් 3 එක බලන්න. so 31st night වලදී මං බලන්න පුළුවන් වෙන්න කියලා ඔයගලන්ට එක්ස්පෙක්ට් කරනවා. කියන්න බෑ සර්වර් ඩවුන් වෙයිද දන්නේ නැහැනේ. අර සර්වර් ඩවුන් නැති වුණත් පයිරට් සයිට් වලින් බලන කෙනෙක් නම් සමහරට පොඩ්ඩක් වෙලා යන්න පුළුවන්. අනික 31st එකේම බලලා ගොඩ දාගන්න පුළුවන් ඉන්නේ. එහෙම බැරි වුණොත් ඉතින් මම නම් එහෙම ලොකු ප්ලෑන්ස් නැහැ 31st day එකට. ඒ කියන්නේ අපේ නිව් එක රෙඩි වෙන්න. so වෙනදා වගේම ගෙදරට වෙලා ඉන්නවා. මොකක් හරි ගේම් එක ප්ලේ කරලා ටීවී සීරීස් එකක් තෝරගන්නවා. එහෙම නැත්නම් ෆිල්ම් එකක් බලනවා. ඔයගොල්ලන්ටත් එහෙම අයිඩියා එකක් නැත්නම් මොකක් හරි හොඳ යාළුවොත් එක්ක ප්ලේ කරන කෝප් ගේම් එකක් හොඳයි. නැත්නම් ෆිල්ම් එකක් හොඳයි. ටීවී සීරීස් එකක් බලන්න. එහෙම නැත්නම් යාළුවෝ කවුරු හරි ඉන්නවනම් නිකන් ගෙදර ප්ලේ කරන්න. එහෙම නැත්නම් මල්ලිලා කවුරු හරි ගෙදර ආප් වෙනවනම් බෝඩ් ගේම් එකක් ඩන්ජන් ඇන්ඩ් ඩ්‍රැගන්ස් වගේ හරි කමන්නේ. නැත්නම් කාඩ් ගේම් එකක් ඒකත් හොඳ ඔප්ෂන් එකක්. එහෙම මුකුත් ඇත්තම නැත්තම් ඔයගලන්ට ටීවී channels වල යන රියැලිටි ෂෝ එකක් මොකක් හරි බැලුවා. ඒක ඇත්තම කිව්වොත් ඒක මම පට්ට අකමැති එකක්. මම දන්නේ ඒගොල්ලන්ට ඒ වගේ ටයිප් කන්ටෙන්ට් විතරමද යවන්න පුළුවන් කියලා. මේ වගේ දවසක ඒ කියන්නේ අවුරුද්දේ එන්ඩ් එක වෙනකොට මේගොල්ලන්ට වෙන කන්ටෙන්ට් එකක් හොඳ කන්ටෙන්ට් එකක් යවන්න පුළුවන්. අඩුම තරමේ කට්ටියත් එක්ක ෆැමිලි බලන්න ෆිල්ම් එකක් එවුණා. මම කියන්නේ හැම channel එකක්ම කියලා. ගොඩක් channel එහෙමයි හැබැයි. හැම channel එකක්ම එහෙමයි කියලා කියන්නේ. ඕල්මෝස්ට් ඔයගලන්ට ඉතින් ඒකේ රියැලිටි ෂෝ වල හොඳ ඩාන්සින් ඉදව හොඳ කියන්නේ ඕල්මෝස්ට් නියුඩිටි ඩාන්ස් වගේ. I don't know what the fuck brother. ඒක ඩාන්ස් එකක්ද සමහරලාට දීපු මිනිහෙක් වලට ඩාන්ස් කරනවා මං හිතන්නේ. අනේ මන් දෙක මගේ ටයිප් එකකින් මං ඒක ඇත්තටම ලාස්ට් ඔප්ෂන් එක විදිහට රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඊට වඩා හොඳයි ලාස්ට් ඔප්ෂන් එක විදිහට ෆෝන් එක I mean ෆෝන් එකක් බැලුණා. ෆෝන් එක අතේ තියෙන ෆෝන් වැඩිට වටහා ගන්න එපා. ඉතින් නිව් එකකින් හම්බෙමු. හැපි නිව් ඉයර්.